අවුරුදු ගානක් දුක් විඳලා නිදි මරලා වෙහෙස වෙලා තමන්ගේ ජීවිතය වටිනාම කාලය කැප කරලා පැයකට නැත්නම් පැය දෙකක කාලයකට තමන්ගේ දැනුම අත්දැකීම් ඒ වගේම පුහුණුව තුළින් උත්තර සපයන්න ලෑස්ති වෙන ඔබ හොඳින් අහගන්න. ඔබ දැනටමත් දහසක් පොත් පිටු අතර උත්තර පත්‍ර අතර දීලා ඇති. ඒ වගේම තාමත් ලියමින් ඉන්න වෙයි. ඕනෑම ශාස්ත්‍රයක ඕනෑම විෂයක හොඳින් පුහුණු වුණත් පුද්ගලයෙක් ඒ ශාස්ත්‍රයේ මාස්ටර් කෙනෙක් කරන්න උදව් වෙනවා. ඒක ඇත්ත. නමුත් මතක තියාගන්න. ඕනෑම සටනකදී සටනේ ජයග්‍රහණය තීරණය වෙන්නේ සටන්කරුවා කොච්චර ප්‍රායෝගිකව තමන්ගේ පුහුණුව යොදා ගන්නවද, ඒ වගේම සටන්කරුවා කොච්චර මානසික ශක්තිමත් වෙනවද කියන එක මත තමයි එම සටනේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. කියමනක් තියෙනවා වඩා භයානක පුද්ගලයා අන්නේ තමන්ගේ හිතේ හැඟීම් ඒ වගේම තමන්ගේ හිතේ තමන්ට හොඳටම පාලනය කරන පුද්ගලයා කියලා. එක දෙයකට නායකත්වය වෙච්ච ඒ වගේම ફોකස් කරගත්ත මනසක් වඩාත් බලවත් ඒ වගේම විශ්විත ප්‍රතිඵල බාගන්න උදව් වෙනවා. සමුරායි ශ්‍රාන්කරුවෙක් යුද්ධයකට මුහුණ දෙන විදිහ හරියනවා. ලෝකයේ ජීවත් වූ ආධ්‍යාත්මික වශයෙන් ඒ වගේම අත්‍යවශ්‍ය සරණ කරනවා. ඕනෑම සරණකට පෙර සරණකරුවෙකුට බය ඇති ගැනීම ඒ වගේ හැඟීම් තමන්ගේ මනසට ගලාගෙන යනවා. නමුත් නියම සරණකරුවා යන්නේ තමන්ගේ ජයග්‍රහණ ඒ වගේම තමන්ගේ පරාජය බලාපොරොත්තු තමන්ගේ හිසින් ගලවලා නිමිතියනවා. උන් මරණයම සූදානම් කරගත්ත ඉතින් තමයි තමන්ගේ සරණට යන්නේ. මේ ලෝකේ ඕනෑම අභියෝගයක් සාර්ථකව ජයගත් මිනිස්සු තමන්ගේ ඉමෝෂන්ස් නැත්නම් තමන්ගේ බය තමන්ගේ බලාපොරොත්තු ඒවා බිමින් තියලා තමන්ගේ මුළු අවධානයම ඒ වගේම තමන්ගේ ශක්තිවත් මානසික මට්ටම උදාගෙන තමන්ගේ අභියෝග වලට මුහුණ දෙන මිනිස්සු. අති විශිෂ්ට ක්‍රීඩක AB de Villiers මාර්ග මාත්‍ය ප්‍රශ්න කරනවා. ඔබ මෙතරම් විශිෂ්ට ලෙස ඒ වගේම ඔබ මෙතරම් නිර්භීත ලෙස පිටකරණයේදී මේ රහස කුමක්ද කියලා. ඔහුගේ නම. ඔහු කියනවා මට පන්දු වෙල්ල කරන ක්‍රීඩකයා කොතරම් භයානක වූද කොතරම් දක්ෂ වූද කියන මට අදාළ වෙන්නේ නැහැ. මට වෙන පන්දුවට ඒ මොහොතේ මං ගැන විශ්වාසය තියෙනවා. මට ගහන්න හොඳම පහර මං ඒ වෙලාවේ ගහනවා. තමයි AB de Villiers කියන්නේ. ඔබේ මනස බාහිරින් එන ඔබේ හැඟීම් වලට යටවෙන්නේ. තමන්ගේ අවධානය තමන් කරන වැඩේට ફોකස් කරලා ඔබට දෙන්න පුළුවන් නම් විශ්මිත ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන්. ඇල්බර්ට් අයින්ස්ටයින් කියුවේ විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ගේ සියලුම ශක්තිය එක දෙයකට නාමගත වුණාම කියලා. කලබල ජලයේ තියෙන ජලය තුළ පිටේ විලේ තියෙන මසුන්ගේ ලස්සන ඒ විල ඇතුලේ තියෙන අභ්‍යන්තරයේ ලස්සන ඒ වගේම ඒ විලේ පතුරු දෙකින් බැරි වෙනවා සීම. ඔබේ කලබල මනස තුළ ඔබේ මතකයට ඔබේ පුහුණුව ලබා වෙලා ඔබේ මොහොන දෙන්න මේ විභාගයෙන් මේ අභියෝගයට උත්තර ලියන්න අමාරු වෙනවා. తాවකාලිකව ඔබේ බලාපොරොත්තු බිමින් තියන්න. අභියෝගයට පමණක් ඔබේ අවධානය ලබා දෙන්න. ඔබේ හිතේ තියෙන බය ඔබේ හිතේ තියෙන ආතතිය ශනිකින් මුතුරු දාන්නේ. තමන්ගේ නිදහස් මනසින් මේ වැඩේට මුහුණ දෙන්න. ශ්‍රේෂ්ඨ රජවරු යුද බිමේදී තමන්ගේ මුරුණු ඒ වගේම ආභර ගලවලා දෙමින් තියෙනවා. යුද්ධය සාර්ථක අවසන් කරලා ලැබිලා තමයි තමන්ගේ ඔටුන්න හිසමත් තබා දෙන්නේ. ඒ වගේම ආභරණ පැනගන්න. ඔබ මේ විභාගයේ කියන අභියෝගය අභියසිතී ඔබේ බලාපොරොත්තු ඔබේ සිහින ඔබේ දෙමාපියන්ගේ බලාපොරොත්තු తాවකාලිකව ඔබේ හිසින් බිමින් තබන්න. ජය පරාජය ඕනෑම දෙයක් බාරයක් විදියට තමන්ගේ හිත සූදානම් කරගන්න. ඔබ ගැන වගේම ඔබේ පුහුණුව ගැන විශ්වාසය තියාගන්න. ඔබේ අභියෝගයට ඔබේ අවධානය දෙනකොට ඔබේ හිත වර්තමානයේ පවතිනකොට ඔබේ හිත ඇතුළේ බාහිර ඇතුළේ වෙන්න බෑ. ශක්තිමත් වගේ නිදහස් මානසික පටන් කරන්න. අභියෝගයට මුහුණ දෙන්න. ඒක පාරෙන් කරගන්න. ඔබ කැප කරන අවුරුදු ගානක් කාලයකට සාධාරණ වැඩිමක් ලබා ගන්න නිදහස් මානසික පටන් කරන්න. ශක්තිමත් වෙන්න. අනිවාර්යෙන් ඔබ ජය ගන්නවා.